හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට අද ව්ලොග් එක පොසොන් දවස. පොසොන් දවස පුරාවටම අපි මොනවද කරේ කියලා තමා මේ ව්ලොග් එකෙන් ගේන්නේ මම. ඉතින් වෙනද වගේ නෙවෙයි, අපේ ගෙදරින් නෙවෙයි අද ව්ලොග් එක පටන් ගන්නෙ අපේ අම්මලාගේ ගෙදරින්. ඉතින් අපි පාන්දරම නැගිටලා මේ ලෑස්ති වෙන්නේ කොලකැඳ දන්සලක් දෙන්න. අපේ ගෙදර ළඟ අහල පහල ගෙවල් වල අයත් එකතු වුණා. ඉතින් හැමෝම එකතු වෙලා තමයි මේ දන්සල දෙන්නේ. බලන්නකෝ ඉතින් මේ පොය දවසට වටපිටාවේ තියෙන නිස්කලංක බව. ඉතින් මම ඔය විදිහට වීදුරු ටිකක් හොදලා අරගෙනම ට්‍රේ එකෙන් ඔය විදිහට පිළිවෙලට තියාගත්තා. දැන් මම මේ බුදු පහන තියන්න මල් ටිකක් කඩා ගන්න තමයි හදන්නේ. ඔයාලත් එන්නකෝ මාත් එක්ක ලස්සනට මල් වට්ටිය හදාගන්න. බලන්නකෝ මගේ මල් වට්ටිය ලස්සනයිද කියලා. ඉතින් අපේ අම්මා උදේ මේ කොලකඳ දන්සලට උදව් කරන්න ආපු අයට කියලා කිරිබත් හැදුවා. ඉතින් මං ඒකෙන් කිරි ආහාර ටිකක් මුලින්ම අයින් කරගත්තා බුදුහාමුදුරන්ට පූජා කරන්න. කෙසෙල් ගෙඩියකුත් අරගෙන ওই විදිහට ලස්සනට කිරි ආහාර පාත්‍රයේ වටේට මම තියාගත්තා. ඒත් එක්කම කොලකැඳ ටික හදලා ඉවර වුණාට පස්සේ ඒකත් මුලින්ම බුදුහාමුදුරුවන්ට පූජා කරන්න ඔය විදිහට වෙනමම අයින් කරගත්තා. ඉතින් දැන් මම මේ හදන්නේ බුද්ධ පූජාව ලෑස්ති කරලා දෙන්න අපේ කිරියම්මට පූජා කරන්න. බුද්ධ පූජාව ඉවර කරාට පස්සේ ඉතින් අපි ওই විදිහට අපේ ගෙදර ඉස්සරහම දන්සල දෙන්න පටන් ගත්තා. ඉතින් බලන්නකො මේ දන්සලට උදව් වෙන්න ආපු යාළුවෝ කවුද කියලා. ඉතින් මමත් ওই විදිහට කොලකැඳ එක්ක කිරිබත් කෑලි දෙකක් දාගෙන ආවා කන්න. කොලකැඳ දන්සල දීලා ඉවර වුණාට පස්සේ අපි ගෙදර ඇවිල්ලා අපි ආපහු අයියලත් එක්ක ගියා දන්සල් වඳින්න. ඉතින් දන්සල් නම් ගොඩක් හම්බුණා. වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ තරම් සෙනග හිටියා. ඉතින් පාන් හම්බුණා එක තැනකින්. අපි එතනින් කන්නේ නැතුව නිදහස් තැනකට ඇවිත් කන්න ඕන කියලා හිතලා ඉතින් ඔතනින් නතර වෙලා අපි ඒ ටික කාලා ටිකක් නිදහසේ හිටියා. මේ තියෙන්නේ මාගල්ලේගම වැව. ඉතින් මේක හදලා තියෙනවා කියන්නේ මහසෙන් රජතුමා. රැට පේන මගේ පුංචි මල්ලත්තත් බලාගෙන එන්නකෝ ඔයාලත් යන්න මාත් එක්ක තොරන් බලන්න. අපි අද පයින් තමයි යන්නේ.
පාර දෙපැත්තේ සරසලා තිබුණු දේවලුත් බලාගෙනම අපි ඉතින් ආවා තොරණ බලන්න. මේ තොරණේ දාලා තිබ්බේ නම් මේ පාර අභ්‍යන්තර ජාතකය කියලා ජාතක කතාවක්. මමත් එදා තමා පළවෙනියටම ඒක ඇහුවේ. ඉතින් තොරණ ළඟ කානිවල් එකක් තිබුණා. ඉතින් එතනත් පොඩ්ඩක් අපි ඉඳලා විනෝද වෙලා ඔය විදිහට ආපහු ගෙදර ආවා. ඉතින් මගේ පොසොන් දවසේ vlog එක මේ විදිහට මම ඉවර කරනවා. හැමදාම වගේ අදත් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. බුදු සරණයි හැමෝටම.